කවුද බං ඉන්නේ මේ වරෙල්ලක පොඩ්ඩක් මේ අපේ ගෙදරට ණයක් රින්ගලා චුට්ටක් වරෙල්ලක ඉන්න එකේ. ණයෙක් කියලා කොහොමද බං තක්කෙට ඌ අඳුරගත්තේ? අවදානෙන් බලලා වරෙන් පෙනේ පයන්නද තියෙන්නේ. මගේ ඉතින් කටට එනවා තොගේ මව්පියෝ සිහි වෙනවා. කවි කියපිය පස්සේ බල්ලෝ ගෑණි අපේ හූ තියෙනවා. තුගී ගෑනිත් හැපින්න වගේ නයා සුවිදි අඳුරිනවා. ඕකි හොයන් එන්න ඇත්ති තෝඹුරුවට දඟලෙනවා. ජයින් ජයිමිවිවා. අපේ ආතතන්ත්‍ර මන්ත්‍ර කෙල පැමිණිය පොරක් මචං. නයා වටේ වට දෙක ගොස් නාගචුතං පුක් කියපං. තෝගේ නයිමන්තරේ රෝල් කරලා ගහපි ආතගේ පුකේ. ඇය කාලෙන් මං එන්නම් නයාව සංසුන් කරපං. බඩගින්නේ ඇත්තේ මචං හොදිත් එක්ක බන්දීපං. ඉස්සර බං ආදි කාලේ කයන්න කුත් තිබිලා පෙනේ. පස්සේ එක හැලිලා ඉබේ තිබුණා නම් තමයි අගේ. UK වල ඩිග්‍රි ගැහුවේ නයි අල්ලලා තමයි සහෝ. අඩි 10ක්වත් දිග නං දැන් කියපන් එනවා යකෝ. නයා වෙලා ඇවිත් නැත්තේ තොපේ මැරුණු සීයා තමයි. උන්දගේ ඉඩ කඩම් ටිකට කෙලිය නිසා පලිගන්නයි. නයා ගහලා මැරුණොත් මං දෝනිට යන කල මොකක්ද? ණයෙක් වෙලා මමත් එනවා ඒකි පරිස්සම් කරන්න. රෙද්දවල් කියන්නේ නැතුව වරෙල්ලක මූ එලෝ ගන්න බයිලක ගහ ඉන්නේ නැතුව. වරෙල්ලකෝ.